හාමුදුරුවනේ දැන් අර හෙට රැළිය වැඩේට මේ වැඩේ වෙලා තියෙන්නේ දැන් අපි ඔතෙන්ට ගියාට පස්සේ ඒගොල්ලෝ ඔතෙන් අහනවා කොළඹට එනවද හාමුදුරුවෝ මේ 21 එනවද කියලා අහනවනේ. අහනකොට නෑ නෑ මං එන්නේ නෑ කියාගෙන යන්න බෑනේ. බෑනේ. ඔව්. අපි ඒ වෙලාවට වචනෙට ගත වචනෙට කියාගෙන යනවා. ඔව් මාත් වෙනවා බස් එකකුත් අරන් එන්නේ නෑ. ඔව් 65ක් එනවා කිව්වනේ. අරගෙන එන්නම්කෝ කියාගෙන යනවා. ඔව්. ඔබ වහන්සේ වචනේ අල්ලගෙන ඉන්නේ නම. වඩිනවද? මම යන්නේ නෑ පුතා. යන්නේ නෑ නේද? යන්නේ මොකද ඒක ඔව්වට ගිහලා මගේ දවසයි මගේ ධනයයි කවුද පටදේ. නෑ පුතේ යන්න විදියක් නෑ. අයියක් හිතලා කතා කරපු දෙයක් නෙමෙයි. මොකද අපට අර දිගටම තොපි රාජපක්ෂ නිකාය කියලා බණින නිසා රාජපක්ෂට දැනෙන්න එපා අපි දැනුම ඉන්නේ කියන එක. ඇත්ත. ඒ පදනම් කරගෙනම තමයි ප්‍රකාශ කළේ. වෙන්නේ පුතා ඒක වෙන්නේ මේ දැනට තියෙන ආණ්ඩුවේ තියෙන දුර්වලකමක්. ආණ්ඩුවේ කිව්වට ආණ්ඩුවේ නෙමෙයි. ආණ්ඩුවට වැඩ කරන යම් පුජ්‍යලෝ ඉන්නවනේ. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ අපිට කුණුහරුපෙන් බැන්නාම ප්‍රශ්න ඔක්කොම හරි කියලා. රැලි වෙනකන් කෝල් ගන්නන තොපි කහකඩේව මහානවියව රාජපක්ෂ නිකායේ බාල්ලෝ කී අපිට මැසේජ් කරනකොට අපි ආයේ කුලප් වෙලා යන්නෙම අර රාජපක්ෂලා පස්සේ කියන එක මේ මිනිස්සු තේරුම් ගන්නෑ. ඒක නැත්නම් අපිට මේ කාගවත් පස්සේ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට වෙන්නේ මොකක්ද කියලා බලාගෙන සාසනීය වැඩ ටික කරගෙන අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. අර බණින බැනුම් එක තමයි මිනිස් කියන ස්වාමීන් වහන්සේලා මට විතරක් නෙමෙයි ලංකාවේ සමාජයේ වැඩ කරන හැම භික්ෂුන් වහන්සේ නමකටම මොන තරම් බණිනවද අප්පා. ඇත්ත. හාමුදුරුවනේ තව දෙයක් තමයි දැන් මේ දැන් ආණ්ඩුවෙන් කරගෙන යන වැඩපිළිවෙල ගැන ඔබ වහන්සේගේ අදහස මොකද්ද දැනට තියෙන? දැනට තියෙන අදහස දැනට ඔය මන්ත්‍රාවය අල්ලනවායි කියන එක පාතාලේ නවත්තනවායි කියන එක ඔය වචන දෙක තමයි දැනට සමාජයේ ඉස්සරහ පිට තියෙන ප්‍රධානම කරුණු දෙක. එතකොට ඒ නමුත් දැන් පාතාලේ අල්ලනවා කිව්වට මම දැක්ක දැන් ඊයේ රැත් ඔන්න දෙන්නෙකුට වෙඩි තියලා තියෙනවා. ඒ පාතාලේ නවතින පාතාලයක් නෙමෙයි වමනා එකයි ඒ වමනා වැඩ ටික කරගෙන යනවා. ඒ වගේම කුඩුකාරයෝ අල්ලනවා කියලා කියනවා. කුඩු කොච්චර අල්ලනවා කියලා කිව්වොත් ලංකාවේ අස්සම් මුල්ලන් නෑර තාම කුඩු තියෙනවා. ඒකත් ලේසියකින් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට වැඩපිළිවෙල රජයේ වැඩපිළිවෙල අතරේ දැන් ඔය මාතෘකා දෙක තමයි වැඩිම ඉන්න මහ පොළොවේ කතා වෙන ප්‍රශ්නේ. නමුත් මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ දැන් කුඩුකාරය නවත්තන්නත් ඕනි. ඒක අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ පාතාලයක් නවතින්න ඕනි. හැබැයි ඊට වැඩිය මිනිස්සුන්ට රාජපක්ෂ ආණ්ඩුවේ රනිල්ගේ ආණ්ඩුවේ මෛත්‍රීගේ ආණ්ඩුවේ කාලේ ඉඳලා විසඳිච්ච නැති බොහෝ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න කෙරෙහිත් මේගොල්ලෝ අවදා මොකද අනුර කුමාර දිසානායක මහත්තයාගේ කැත් එක පිටිපස්සේ තිබ්බ ෆයිල් ටික තාම ගණන් කරනවානේ. ඒක තමයි ඇත්ත. ඒක ඒ ෆයිල් ටික නම් හාමුදුරුවනේ තාම හම්බුන්නේ නැහැ. ඒක ඇත්ත. තාම ඉතින් අපි බලාගෙන ඉන්නේ මේ හොරු ටික අල්ලලා ඉවරලා ඒ හොරු කප්පන් කාපුවා. මේ මංකොල්ල කාගෙන තියාගෙන හිටියේ ආයතන විදිහට හම්බ කරගෙන හිටියේ මහා ධනස්කන්ධය මහා භාණ්ඩාගාරයට ගන්න ක්‍රමයක් නේ අපි බලාගෙන ඉන්නේ. ඒකනේ හම්දුනේ අපි දෙටි දේවල්නේ දේශපාලනික වශයෙන් ගත්තාම අපි බලාගෙන ඉන්නේ රටක් හැදෙනකම්. ඒක ඒ රට ඇතුලේ අද වෙනකොට වෙලා තියෙන කොට මම මඩකල තින්න හම්දුනේ මෙතෙන්දී මට සිංහල ජනතාවගේ ඇසුරක් නැහැ. මම ඉන්නේ අදටත් පොඩකලා වෙච්ච චරිතයක්. ඉතින් ඒකත් එක්ක අපිට නිලධාරියෙක් නැහැ රජයේ සේවකයෝ ඔක්කොම ත්‍රිවිධ මුස්ලිම් අය. දේශපාලනික වශයෙන් එකෙක්වත් නැහැ ප්‍රාදේශීය සභාවකවත්. එහෙනම් කියන අපි ප්‍රශ්න ටික පෙන්නලා දීලා එතනින්ම අපිට වැඩේ කරගන්න පුළුවන්. නමුත් අද වෙලා තියෙන්නේ අපිට මේක එළියට පණිවිඩයක් දෙන්නම සිද්ධ වෙලා තියෙනවා මේව තමයි අපිට වෙන්නේ කියන්නේ. වෙන්නේ කියන එකත් ඇත්ත හඳුනන්නේ ඇත්ත. ඔබ එහෙම නැතුව මේ මට මම අර මෙච්චර කාලයක් ඇත්තටම පුතේ පිටරට ඉන්න දරුවන්ගේ මව්පියන්ගේ දණේ කැඩිච්ච කෙනෙක් මට කවුරු ලංකාවේ දායකයෝ නැහැ නේ අඩුයිනේ.